ඔන්න එකුමත් එක ගමක වයසක අම්මයි එයාගේ පුතයි ලේලි ජීවත් වුණා. ඉතින් මේ පුතාටයි අම්මටයි සරකගෙන මේ ලේලි ඒ ගෙදර වැඩපළත් කරගෙන සතුටින් හිටියා. මහත්තයා ආමි කෑම කන්න. හරි දුවේ. හරි රසයි කෑම ටික නම්. පංකාදු 5යි නෝනේ. ඉතින් අම්මටයි තමන්ගේ මහත්තයටයි කෑම බෙදලා දීපු දීපා කන්න ලෑස්ති වුණා. එතකොටම ගෙදර කවුද? ගෙදර කවුද? අනේ දුවේ මට හරි බඩගිනි. කන්න දෙයක් දෙන්නකෝ දුවේ. මම දවස් ගානකින් කාලා නෑනේ. අනේ මෙහෙ ඇති කෑමක් නෑ ආච්චි. යනවා යන්න. ඉතින් දීපා කොච්චර රසට කෑම හැදුවත් කාටවත් දීලා නම් පුරුද්දක් නෑ. අනේ දුවේ එහෙම කියන්න එපා. මට හොඳටම බඩගිනි. බෑ. යන්න මෙතන යන්න. මල වදයක් වුණානේ. කණ්ඩවත් නෑ. ඉතින් දීපා අර වයසක මිනිහයට බැනලා පන්න ගත්තා. ඒ වයසක මිනිහයා ගියාට පස්සේ දීපා හැරිලා එන්න හදද්දිම ඉදුණු අඹ ගෙඩියක් බිම වැටිලා තියෙනවා දීපා දැක්කා. අඹයක් නේද? හොඳට ඉදිලා රස පොටයි. ඉතින් දීපා ඒ අඹය කාගෙන ගියා. මේ අතරේ දීපා අඹය රස කර කන දිහා අර වයසක ආච්චි බලාගෙන හිටියා. දැන් මේ දරුවට තේරෙයි බඩගින්න කියන්නේ මොකක්ද කියලා. අර වයසක ආච්චි නිකන් ආච්චි කෙනෙක් නම් නෙවෙයි. එයා දේවතාවයක්. ඉතින් මේ දේවතාවය ඇවිත් තියෙන්නේ දීපාගේ තණ්හාවට බඩචාරිකමට පාඩමක් උගන්වන්න. අනේ දෙවියනේ මට හොඳටම බඩගිනිනේ. මේ තියෙන්නේ පළතුරු. මේ ටික සේරම කන්න ඕනේ බඩ පැනනකම්. ඉතින් දීපා පළතුරු ටික සේරම කාගෙන ගියා. දෙවියනේ පළතුරු ටික සේරම ඉවරයි නේද? මං දැන් මොකද කරන්නේ? එතකොටම දීපාගේ නැන්දම්මා ආවා. දීපා මොකද මේ පළතුරු ටිකට වෙලා තියෙන්නේ? කවුද මේ ටික සේරම කාලා දැම්මේ දීපා? අනේ අම්මේ බලන්නකෝ වඳුරෙක් ඇවිල්ලා පළතුරු ටික සේරම අරන් යනවනේ. මට ඒ ටික බේර ගන්න බැරි වුණා. ඔන්න ඉතින් ටිකෙන් ටික රැවෙන්න පටන් ගත්තා. අනේ දෙවියනේ මට මේ බඩගින්න ඉවස ගන්න බෑනේ. බලන්න ඕනේ කන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් රෑ මැද්දේ ඇරුණු දීපා කෑම හොයන්න පටන් ගත්තා. ඉතින් දීපා කුස්සියට ගිහින් කැඳ මුට්ටියේ තිබුණු කැඳ ටික සේරම බීලා දැම්මා. එතකොටම දීපාගේ නැන්දම් ආවා. දීපා ඒ පාර බොරුවක් කියලා බේරුණා. ඊට පස්සේ සේරම රැට නින්දට ගියාට පස්සේ දීපට ආයෙත් බඩගිනි වෙන්න පටන් ගත්තා. අනේ දෙවියනේ කොහොමද කෑව? මට හොඳටම බඩගිනි. අයියෝ දෙවියනේ. ඉතින් දීපට කෑම නම් හම්බ වුණේ නැහැ. එතකොටම දීපගේ මහත්තයා ඇහැරිලා දීපව හොයාගෙන ආවා. මොනවද නෝනේ මේ හොයන්නේ? රෑ මැද්දේ හැරලා? නෑ මහත්තයා මේ කෑම කොයිද කියලා බැලුවේ මහත්තයෝ. කෑම ටික අපේ අම්මා අරන් තිබ්බ නොවේ. රෑට ඉතින් හොරු ඇවිල්ලා මේවා අරන් යනවනේ. අනේ දෙවියනේ මහත්තයා මට හොඳටම බඩගිනි. මට කෑම ඕනේ. ඉතින්
දීපා බෙරිහන් දීලා හොඳටම අඬන්න පටන් ගත්තා. කෑම ඉල්ලලා. මොකද මේ අඬන්නේ? ඈ ඒ කියන්නේ නෝනද කෑම හොරකම් කරේ මෙච්චර කල්? මේ උන දෙයට දීපට හොඳටම ලැජ්ජා හිතුණා. දීපා එදා රෑ බඩගින්නෙම නින්දට ගියා. උදේම හැරලා දීපා නැන්දම්මටයි මහත්තයටයි කෑම හැදුවා. මහත්තයෝ මේ කෑම ටික කන්නකෝ. ඇයි නෝනේ ඔච්චර පොඩ්ඩක් ගත්තේ කෑම? තව ටිකක් බෙදා ගන්නකෝ. මට මේ ඇති මහත්තයා. ඉතින් දීපට බඩගින්න කියන්නේ මොකක්ද කියලා හොඳටම තේරුණා. අනේ මට දැන් තමයි තේරෙන්නේ. බඩගින්නේ ඉන්න මිනිසුන්ට නරක විදියට සලකන්න හොඳ නෑ කියලා. එහෙම හිතලා දීප බත් කටක් කෑව විතරයි. දීපගේ බඩගින්න කොහෙන් ගියාද නැති වුණා. ඉතින් දීපා හොඳ පාඩමක් ඉගෙන ගත්තා. අපි හැමෝටම බඩගින්න කියන දේ දැනනවා. ඉතින් නැති බැරි මිනිස්සුන්ට අපිට පුළුවන් විදිහට පිහිට දෙන එක ලොකු පිනක්. තවත් මේ වගේම ලස්සන කාටුන් බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම වීඩියෝ එක ලස්සනයි නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා.